දීවාන් කෙල්ල එළියට බැස්සේ තේමේව හම්බ වෙන්න යන්න කියලා හිතාගෙන ඊයේ දවාන් ඇවිත් ස්කූටිය දාලා ගියපු නිසා කෙල්ල හිතුවේ ස්කූටියම යනවා කියලා. ඒත් දවානුත් දැන් යන්න ලෑස්ති වෙච්ච නිසා දීවාන් එක්කම යන්න කෙල්ලට ආස හිතුණා. ඇයි? කොල්ල ඇහුවේ තාම පහලට එන ගමන්. ඔයා එළියට යනවනේ මාවත් මගට ගිහින් දාන්නකෝ ප්ලීස්. කෙල්ල කිව්වේ කොල්ල එක්ක යන්න තියෙන ආසාව නිසාමයි. බෑ මට පරක්කු වෙනවා. මොකෙද්ද මන්දා? භූතයා. කෙල්ල බැන්නේ හිතෙන්. මෙයාට ගෑනිව තමයි දාගෙන යන්න බැරි. පරක්කු වෙන්නේ මෝඩයා. කෙල්ලට හිතෙන් කොච්චර බැන්නත් මදි. ඇඟට දැනෙන්නෙත් නෑ වගේ. බලමුකෝ මහත්තයා දැන් කොහොමද යන්නේ කියලා. කෙල්ලගේ මොළ ගෙඩියට ආවේ මහා නස්පුට් අයිඩියා එකක්. කොල්ලා තාම එන පාටක් නෑ. කෙලින්ම කිසිම හිතක් පපුවක් නැති ගානට රෝදේ හුලං යවලා කොල්ලා එළියට බහිනවා එක්කම කෙල්ල තමන්ගේ ස්කූටියට නැග කිසිම දෙයක් නොවුණු විදිහට. මාව එක්කගෙන යන්නේ බැරි. හරි මං යනවා. කෙල්ල හෙල්මට් එක දාගත්තේ දීවාන් දිහා රවල බලලා. බෑ තමයි මට වැඩ තියෙනවා. හද මහලුවකට කිව්වේ ස්කූටියක් තිබුණා තමන්ගේ වැඩ කරගන්නවා කියලා. දැන් කරගන්නවා ඉතින්. කෙල්ල වම්මැහැ පුංචි කරලා කොල්ලට රවලා ස්කූටිය ස්ටාර්ට් කරේ හිතෙන් දීවාන්ට hina වෙන ගමන්. දාරණි. කොල්ල පස්සේ දැක්කේ වාහනේ පැච් එකක් කියලා. දැන් මොකද කරන්නේ? කෙල්ල ෂුවර් නෑ පොඩ්ඩක්වත්. ඇයි ඉතින් ඊයේ කිසිම අවුලක් තිබුණෙත් නෑනේ. ඇයි මොකද? තම්ස නේද හුලං යව්වේ? කොල්ල ඇහුවේ කෙල්ලගේ ඇස් දිහාම බලාගෙන. පිස්සුද? කෙල්ල කිසිම වෙනසක් පෙන්නන්නේ නැතුව කතා කළේ හොඳට රඟපාලා. හනේ තම්ස ගැන මන් දන්නේ නැද්ද? දීවාන්ට ඒ තරම් කෙල්ලව ෂුවර්. මට වෙන වැඩ නෑනේ. කෙල්ල හැදුවේ වැඩේ චාටර් වෙන්නේ නැතුව මෙතනින් චුත වෙන්න. ඔහොම ඉන්නවා. මාව දාගෙන යනවා. වෙන කරන්නම දෙයක් නෑ. මේ වෙලාවේ හැටියට තුත්තිරි ගහේ වුණත් එලිලා යන්න දීවාන් රෙඩි. බය වෙන්න එපා දීවාන්. මගේ ඩ්‍රයිවිං ෂුවර්. කොල්ල නගින්න කලින් කෙල්ල දිහා බලන් හිටපු නිසා කෙල්ල කිව්වේ බයික් එකට අතින් තට්ටුවක් දාන ගමන්. තම්සට ෂුවර් ඇති. හේත් මට නෑ. අයින් වෙනවා. මං පදින්න. මේ ඒවට එන්න එපා. මේ මගේ වාහනේ. ඒකයිති මට. ඔයා එනවනම් එන්න. නැත්තම් මං යනවා. කෙල්ලට ඕන දීවාන්ව දාගෙන යන්න. දීවාන් මැරෙන්න හරි යනවා කියලා හිතාගෙන පිටිපස්සෙන් නැග්ගා. අපරාධ කියන්න බෑ. කෙල්ල හොඳ බැලන්ස් එකේ බයික් එක ගෙනියනවා. කොල්ල කරන්නේ කෙල්ල කියවන දේවල් අහගෙන යන එක. කොච්චර වුණත් දීවාන්ට බයයි මොන වෙලාවෙ තාප්පයක් කෙලින් කරයිද කියලා. බය වෙලාද ඉන්නේ? කෙල්ල හැවේ සයිඩ් කණ්ණාඩියෙන් කොල්ලගේ මූණ බලාගෙන. නෑ මම මේ පට්ට හැපි එකේ ඉන්නේ. කොල්ල කියපු විදිහට කෙල්ලට hina ගිය නිසා දීවාන් කෙල්ල දිහා බැලුවේ කන්න වගේ. ඉස්සරහින් නතර කරනවා. දවන්න වෙතෙදි. දීවාන් කිව්වේ කොල්ල දවාන්ට තමන්ගේ BMW එක ගේන්න කියලා මැසේජ් එකක් දාපු නිසා. කොල්ල ගෙදරින් ආවට මොකද තමන්ගේ වටිනම වස්තුව ගෙදර තියලා න්යාවේ. දවාන් කෝ? කෙල්ලට දවාන් ඉන්නවා කියපු ගමන් වටපිට බැලුවේ හැපි එකේ. ඇයි ඉතින් ෆුල් ජොලියක් දාන්න පුළුවන්නේ. කොහෙද හලෝ යන්නේ? පාර බලාගෙන යනවා. වාහනකාරයා කෙල්ලට කෑ ගැහුවේ. කෙල්ල දවාන්ව දැක්ක ගමන් සිග්නල් මොකුත්ම නැතුව වාහනේ හරවපු නිසා. දෙයනේ මගේ වාහනේ. කෙල්ල මහා හයියෙන් දවාන් ළඟ බ්‍රේක් ගහනකොට දීවාන් තමන්ගේ වාහනේ ළඟට පැන්න නෙවෙයි ඉගිලුණා. තම්සගේ ඔලු ගෙඩිය ඇතුලේ මොළ ගෙඩියක් ඇත්තෙම නැද්ද? හම්මපා සීරීමක් හරි වුණා නම් හද දවසේ ඉවරයි. මැට්ටි. දීවාන් තමන්ගේ වාහනේ පිරිමැද්දේ කෙල්ලට බනින ගමන්. ඇයි දෙයනේ මොනෝ හරි වුණා නම් ආපහු හදවන්න ඕනනේ. කොල්ලගේ ප්‍රෙෂර් නගින්න නැති 100 ගානට. හරි මොකුත් උනේ නෑනේ. කෙල්ල බයික් එකෙන් බැසේ හෙල්මට් එකත් ගලවලා. මෙයා මේ මගුල BMW එකක් ගැන කියවනවා. මම මේ පබ ගාලක පැටලිලා ඉන්නකොට. දවාන් කිව්වේ දීවාන් දිහා බලලා. ඇයි දවාන්? මොකක්ද අවුල? දවාන්ට ප්‍රශ්නයක් කිව්වම ඉතින් කෙල්ල නිකන් හිදීද? දීවාන්නත් පෙරලගෙන කෙල්ල දවාන් ළඟට පැන්නා. ඇයි අක්කා කෙල්ල මෙච්චර මෝඩ? අන්න ඒකට නම් කෙල්ල දවාන් දිහා රවල බලලා හකපලා ගත්තා. අපරාධ කියන්න බෑ. දීවාන් ඉතින් වාහනේ ළඟ. හරි ඔයා නැතුව. අන්න එහෙම කියන්න. කෙල්ල දවාන්ට එහෙම කිව්වේ දීවාන් කතා කරපු එක ඇහුනේ නැති විදිහට. අක්කා ඔයා මේක සාවධානව වහගෙන ඉන්න ඕන. හරි. දාරණි මං යනවා. දෙන්නගේ කතාව ඉවරයක් නැති නිසා දීවාන් මදක් හයියෙන් කිව්වේ අවධානය තමන්ගේ පැත්තට ගන්න ඕන නිසා. හරියනේ යන්න ඉතින්. කෙල්ලට දීවාන්ට වඩා දවාන්ගේ ප්‍රශ්නේ ගැන අහන්න ඕන. මෙහෙ එනවා මැට්ටි. දීවාන් කෙල්ලගේ කම්බුල සිපගෙන යන්න ගියේ තවත් මෙතන ඉඳලා වැඩක් නැති නිසා.
දීවාන්ගෙන් මේ වෙලාවේ මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා කෙල්ලගේ මූණට වැටුනේ ලස්සනම හිනාවක්. මොකද්ද දවාන් කිව්වේ? කෙල්ල එකපාරටම දවාන්ගෙන් ඇහුවේ. දවාන් මොකක් හරි කියන්න හදපු නිසා. තාම මොකුත් කිව්වේ නෑ. දැන් කියන්නද? කෙල්ල hina වෙන ගමන් ඔළුව වෙනුවේ කියන්න කියලා වගේ. අරෝ කෝල් කරලා කිව්වනේ උගේ රැජිනව අරගෙන එන්න කියලා. ඉතින් මම්මගේ කීවත් කැම්පස් එක ළඟින් බස් එකගෙන යනවා කියලා හිතාගෙන ගියා. දවාන් බැලුවේ කෙල්ල අහගෙන ඉන්නවද කියලා. හරි. කෙල්ල දැඩි අවධානයක. මං ගියාම ඒ ගියේ නැන්දගේ දුව කියලා එකෙක් ආව ඉස්සරහට. අක්කා උඩත් පළුවක් නැහැ යටත් පළුවක් නැහැ. සිරාවට කෙල්ල ඇස් දෙකක් ලොකු කරගෙන ඇහුවේ දවාන්ගෙන්. මගේ ඇස් දෙක පල්ලා අක්කා. හරි කොහොම හරි අපර්ණව ඉස්සරහට දාගෙන අර කිව්වේ පස්සේ ෂීට් එකේ දාගෙන කැෆේ එකට ආවා කෝපි එකක් බොන්න කියලා. හරි. මගේ කී මගේ ළඟ ඉඳගත්තා. අර උඩ කිය මගේ ඇස් ඉස්සරහා. ඉතින් දැන් දවාන්ට වඩා කතාවට බහැලා ඉන්නේ කෙල්ල. කෝපි ගෙනත් දීලා අපර්ණ මට කිව්වා අරගේ බෝයිෆ්‍රෙන්ඩ් එනවා. ඒක නිසා ටික වෙලාවක් ඉමු කියලා. එතකොට මක්කා අරගේ පැනපු ගමන් ඔව් ඉතින් ඒකි මගේ පැත්තට පාත් වෙලා ෆෝන් එකෙන් ඒකේ බෝයියව පෙන්නුවා. කෙල්ලට හිතා ගන්න පුළුවන් වුණා දවාන්ට උන දේ. ඒකයි කෙල්ලට මහා හයියෙන් hina ගියේ. දවාන්ගේ මූණ රතු වෙලා ගියේ ඒ නිසා. බෝයි ඇවිල්ලා ගියාට පස්සේ අපර්ණ ඇහුවා අරකි ලස්සනද කියලා. මං කිව්වා බොහොම ලස්සනයි. තව ටිකක් පාත් වුණා නම් කොමල රේඛා ඔක්කොම ටික බලා ගන්න තිබුණා කියලා. අයියෝ මෝඩයෝ. කෙල්ල hina වෙවි කිව්වේ නවත්ත ගන්න බැරි නිසා hinaව. මගෙන් ඇහුවා ඉතින් තමුසේ තාසාවෙන් බැලුවද කියලා. මට ආපු තරහක්කා කොහොමද දන්නවද? මට ආපහු ප්‍රශ්නෙට නෙමෙයි කේන්ති කියේ. මේ කී ආපු කැත තමුසේ ආසාවෙන් බැලුවද? දවාන්ට ඇත්තටම කේන්ති කියේ අපර්ණ කතා කරපු විදිහට. මං කිව්වා ආසාවෙන් බලන්න දෙයක් නෑ. පෙන්නුවම නොබලා ඉන්න තරම් මං rahat වෙලා නෑ කියලා. අයියෝ දවාන්. කෙල්ලට hinaව නතර කරගන්න බෑ. අක්කා මං ඇත්ත කිව්වේ. ඒකට මටත් ජරාගෙක් කියලා බැලලා යන්න ගියා. දවාන් කිව්වේ බයික් එකේ ඉඳ ගන්න ගමන්. දැන් තරහ වෙලාද? නැත්තම් මං ෂේප් එකේ කතා කරන්න බැලුවා. නෝ ආන්සර්. දවාන් කිව්වේ අපර්ණට කෝල් එකක් අරගෙන අපර්ණ කෝල් එක කට් කරලා දාපු නිසා. දැන් මොකද කරන්නේ? කෙල්ල ඇහුවේ අහස පොළව ගැට ගන්න වගේ කල්පනා කරන දවාන්ගෙන්. අනේ මන් දක්කා මගේ අතප්පයක් ඇඩ්නොත් මිස කෝකි එන්නේ නෑ. දවාන් කිව්වේ දුක සුසුමක් පිට කරලා. ඒකත් එහෙමයිනේ. කකුලක් ඇඩ්නොත් ෂුවර් එකට එයිද? කෙල්ල ඇහුවේ දවාන් දිහා මා කුරුරු විදිහට බලලා. ඒත් බැල්ම දවාන් දැක්කේ නෑ කියලා ෂුවර්. ඒක ඉතින් දැනගන්න වෙන්නේ මගේ අණ්ඩක් ඇඩලම තමයි අක්කා. දවාන් කිව්වේ බයික් එක උඩින් බිමට බහැලා. ධාරණී බයික් එක දිහා බැලුවේ අන්තිම පාරට. බයික් එක වගේද දවාන්ගේ කෙල්ල. කොල්ලගේ බැල්ම ටිකක් එහාට මෙහාට වුණාට පස්සේ කොල්ල බොක්කෙන් අපර්ණට ලව් කියලා කෙල්ල දන්නවනේ. සෝරි දවාන්. දවාන්නේ ඇයි කියලා අහන්න කලියෙන්ම කෙල්ල දවාන්ගේ කකුල උඩට බයික් එක වැට්ටුවේ. දවාන් කකුලත් බදාගෙන බිමට පත බෑවෙද්දී. මොකද්ද බං අක්කා කරේ? කෙල්ල අතින් දවාන්ගේ කට වහගෙන අපර්ණට කෝල් එකක් ගත්තේ hina වෙන ගමන්. හෙලෝ නංගා ඔයා වැඩකද? රිදිල්ල කොහොමද කියනවා නම් දවාන්ගේ ඇසලින් කඳුළුත් ඇවිත්. නෑ මං බැලුවේ ඔයා ගෙදර නම් දවාන්න චුට්ටක් බලන්න කියන්න. ඇයි අනේ අද එන ගමන් බයික් එක ඇක්සිඩන්ට් කරගෙන කකුල ඩැමේජ් කරගෙන. අපර්ණ පුදුම විදියට කලබල වුණා. අම්මෝ කෙල්ල දවාන් දිහා බලලා hina වුණේ වැඩේ හරි වගේ. නෑ අවුලක් නෑ මං බලා ගන්නම්. මං අපේ ගෙදරට එක්කගෙන යන්නම්. අපර්ණ මොකුත් කියන්න කලින් කෙල්ල ෆෝන් එක කට් කරා. මේ එනවා යන්න ඉක්මනට. දවාන් කකුල බදාගෙන හිටියේ ඇස් වලින් තරු වදින ගමන්. කෙල්ලට ගානක්වත් නැහැ. දවාන්ව ඇදලා අරගෙන බයික් එකේ පිටිපස්සෙන් වාඩි කරගෙන බයික් එක ස්ටාර්ට් කරගෙන ගියේ 100 ගානට පාගලා. දීවාන් තමුන් මොනවාද මේ කියවන්නේ? ඇන්ඩ්‍රියා කෑ ගැහුවේ දීවාන් ගෙදරට ඇවිත් ප්‍රශ්න ගැන කතා කරපු වෙලාවේ. ඇන්ඩ්‍රියාගේ සද්දෙට තමයි උදුම්බරයි විපුලයි දුවගෙන ආවේ. බොරුවට කෑ ගහන්න එපා අත්තම්මා. මං කියන්නේ මොනවද කියලා හොඳට දන්නවනේ. තමුන් හිතුවද මට අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න තරම් අහේනියක් තිබුණා කියලා? දීවාන් hina වුණේ නෝන්දියට වගේ. අහේනියක් තිබුණ නිසානේ අරගත්තේ. කවුරුත් කිව්ව පළියට තමුන් පිළිගත්තා. තමුන් මහලොකු ලෝය කෙනෙක් නේද? මොලයක් කියලා දෙයක් නැද්ද තමුන්ට? ඇන්ඩ්‍රියා මේ කෑ ගහන්න හිතේ ආවේගෙට. ඇයි ඇන්ඩ්‍රියාගේ හිත මේ වෙලාවේ පුදුම විදිහට කැළඹිලා තිබුණේ? මට මොලයක් තිබුණ නිසා තමයි මම මෙහෙම හරියවිත් කතා කරන්නේ අත්තම්මා. දීවාන්ට ටිකක් කේන්ති ගියා. ඒකයි සැරෙන් කතා කරන්න ගත්තේ. දීවාන්
තමුන්ට මං එක සැරයක් කිව්වා. තමුන් මේ ගෙදරින් ගියා නම් ගිය විදිහට පාඩුවේ ඉන්නවා. අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතුව. ඇන්ඩ්‍රියා කිව්වේ පුදුම විදිහට කෝපයකින්. කොහොම වුණත් ඇන්ඩ්‍රියාට වෙනදා නැති බයක් හිතට ආවා. අනුන්ගේ කුණු වෙන්නේ කොහොමද අත්තම්මා? මේක ධාරණීගේ ප්‍රශ්නයක්. මගේ වයිෆ්ගේ. දීවාන් කිව්වේ හරිම සැහැල්ලුවෙන්. ඇන්ඩ්‍රියාගේ ඇස් ගැස්සෙනවා දීවාන් දැක්කා. ධාරණීගේ? මොකද පුතා ප්‍රශ්නේ? මේ කිසිම දෙයක් දීවාන්ගේ අම්මා තාත්තා දන්නේ නැහැ. බය වෙන්න එපා තාත්තා. මං හැමදේම පස්සේ කියන්නම්. දීවාන් කිව්වේ සෝෆා එකේ නැගිටගෙන. මොකද අත්තම්මා කියන්නේ? මං කියපු විදිහට හැමදේම විශ්ද ගන්න පුළුවන්ද? දීවාන් යන්න කලින් ඇහුවේ ඇන්ඩ්‍රියාගෙන්. තමුන්ට පිස්සු හැදිලාද දීවාන්? තමුන්ට හොඳටම විශ්වාසද ධාරණී ගැන? ඇන්ඩ්‍රියා ඇහුවේ පුදුමාකාර උපහාසයකින්. තමන්ගේ මිනිහට හොරා වෙන මිනිස්සු ළඟ හුරතල් වෙන ගෑණියෙක්ට මොනා කියන්න බැරිද දීවාන්? දීවාන්ගේ වීක් පොයින්ට් එක තමයි ධාරණී. අත්තම්මා. දීවාන් පුදුමාකාර ඉවසීමකින් ඇන්ඩ්‍රියා ළඟට ආවේ නහයත් කසන ගමන්. මම බොහොම ඉවසීමකින් මේ කතා කරන්නේ. මගේ කටින් අත්තම්මට විරුද්ධව නැහැදිච්ච වචනයක් පිට වෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා. මොකද මම ලෝය කෙනෙක්නේ. දීවාන් කිව්ව දේ තේරුම් ගන්න ඇන්ඩ්‍රියාට පුළුවන් වුණා. දීවාන් නඩුවක් කතා කරන්න ගියාම තමන්ගේ පැත්තට සාධාරණ නම් ඕනම දෙයක් කියන්න කරන්න බය වෙන්නේ නැහැ. තමුන්ට පුළුවන් දෙයක් කරනවා දීවාන්. මට පුළුවන් දෙයක් කරන්න. ඇන්ඩ්‍රියා තමන්ගේ වරද පිළිගන්න කොහොමටවත් ලෑස්ති වෙලා හිටියේ නැහැ. හරි, ඒක ඔයාගේ කැමැත්ත. එහෙනම් සාධාරණ ක්‍රමයකට යමු. දීවාන් දන්නවා අත්තම්ම මේකට කොහොමටවත් කැමති වෙන්නේ නැහැ කියලා. දීවාන් බැලුවේ උසාවි යන්නේ නැතුව ගොඩින් බේර ගන්නවා කියලා. ඒත් දැන් තියෙන නීතියේ පිට විතරයි. රිදෙනවද දවාන්? කෙල්ල හැව්වේ දවාන් කකුල බදාගෙන ඉන්නවා දැකලා. ධාරණී දවාන්ව එක්කගෙන ඇවිත් දවාන්ගේ කකුලට බෙහෙත් ගෑවේ. දවාන් කකුල අල්ලගෙන කෑ ගහන නිසා. මොනා වුණත් කෙල්ල කලේ මෝඩ වැඩක්. දැන් ඉතින් කතා කරලා වැඩක් නැහැ. මොළ ගෙඩිය තරම තමයි. අවුලක් නෑ අක්කා. දැන් ටිකක් අඩුයි. දවාන් කීවේ කකුල අත ගාන ගමන්. කිරි එකක් හදන්නද? වේදනාව අඩු වෙන්න. කෙල්ලට දුකයි මොනා වුණත් පවුනේ කොල්ලා. හැබැයි අක්කා මේ වෙනකොට නම් වෙන කෙල්ලෙක් නම් ඇවිල්ලා අපරාධේ හලෝ මගේ කකුල. මටත් හිතෙනවා දවාන්. කෙල්ල කිව්වේ මූණත් දෙක කරගෙන. කෙල්ල කිරි එක හදන වෙලාවේ තමයි දවාන්ගේ ෆෝන් එකෙන් සින්දුවක් අහන්න ගත්තේ. අම්මට සිරි කෙල්ල කැමතිම සින්දුව. නෑ දෙමළ සින්දුවක්. නැගලා යන්න පුළුවන් සින්දුවක්. අපරාධ කියන්න බෑ. කෙල්ල නටන්න ගියපු නිසා හදපු කිරි එකෙන් භාගයක්ම බිමට වැටුණා. ඕවට සැලනවද ධාරණී? බිම වැටුණ ටික පිහදාලා ආපහු එකක් හදන්න ගත්තා. දැන් නම් කකුල් දෙකත් එක තැනක තියාගෙන ඉන්න බෑ. වරෙන් බං අක්කේ පොඩි ඩාන්ස් පාරක් දාන්න. ඉප්පදියේ දැම්ම වගේ තමයි ධාරණීටත්. සුපිරියට නැගලා යනවා දෙන්නගේ ඩාන්ස් එක. කිචන් එකේ බඩුත් ඉවරයි. දැන් දෙන්නම සාලේ. සෝෆා එකේ කොට්ට, එතකොට ටීපෝව එහාට මෙහාට ගියා. මරු ඩබල තව දඟලනවා. දීවාන්ගේ හඬින් දෙන්නම විසික් වෙලා ගියේ දෙපැත්තට. දවාන්ගේ මෙන්ම කෙල්ලගේ ඇස් දෙකත් උඩ ගියා. ඇයි යකෝ දීවාන් කඩාපත් වෙයි කියලා කවුද හිතුවේ? දැන් තමස කකුල කඩාගත්තා කිව්ව නේද? දීවාන් නැවේ දවාන්ගෙන්. අම්මට සිරි කකුල මතක් වුණේ දැන්. දවාන් කකුල බදාගෙන සෝෆා එකේ ඉඳගත්තේ අමාරුවෙන් කෑ ගහගෙන. කෙල්ල තාමත් එතනමයි. බොරුවට කෑ ගහන්න එපා බං. උඹේ කෙල්ල මට කෝල් කරලා කිව්වා උඹ ඇක්සිඩන්ට් වෙලා ඒ කියනකම් ගිහින් බලන්න කියලා. දවාන් හොරෙන් බැලුවේ කෙල්ල දිහා. එහෙනම් කෙල්ලගේ ප්ලෑන වැඩ කරලා. මට හිතුණා මෝඩ ජෝඩුවගේ මොංගල් වැඩක් වෙන්නේ නැති කියලා. දීවාන් කේන්තියෙන් බැලුවේ ධාරණී දිහා. ඇත්තටම මේකට මොලයක් කියලා දෙයක් ඇත්තම නැද්ද? ඇත්තටම දවාන්ගේ කකුලට බයික් එක වැටුණා දීවාන්. මේ බලන්න. ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ගමන් කෙල්ල දවාන්ගේ ළඟට ඇවිත් කකුල පෙන්නුවා. ඇත්තටම ගොඩක් රිදෙනවද? කෝ බලන්න. දීවාන් නෝන්ඩියට වගේ දවාන් ළඟට ඇවිත් කකුල අල්ලගත්තේ හයියෙන්. අම්මපා දැන් තමයි දවාන්ට දවල් තරුත් පෙනුනේ. අම්මෝ රිදෙන බූරුවෝ. දවාන් දීවාන්ගේ අත ගසා දාන ගමන් කෑ ගැහුවේ ඇස්වල කඳුළුත් පුරවගෙන. අනේ දවාන් ඔයාට ගොඩක් අමාරුද? ධාරණීගේ ඇස් දෙක අතුඩ ගියා. අපර්ණා දුවගෙන ආවේ දමාන් සමීපයට. හැමදේම වෙන්නේ හොඳටයි කියනවනේ. දීවාන්ගේ අතින් මේ උදව්වක් වුණාමයි. අක්කා කවුද මෙයාට එන්න කිව්වේ? දවාන් කේන්තියෙන් අහනකොට ධාරණී ගැස්සිලා ගියා. මගේ දේවල් මම බලා ගන්නම්. මෙයාට එන්න කිව්වේ ඇයි? මෙයාට එන්න කියන කලින් මගෙන් අහන්න තිබ්බනේ. ධාරණී දවාන් දිහා බලාගෙන ඉන්නේ යකෙක් දැක්කා වගේ. කකුල ඩැමේජ් උනේ ඔළුවට නෙමෙයිනේ. අනේ දවාන් තමයි.
තමුතිසා තමයි මෙහෙම උනේ. මට ඉන්න දීලා යනවා යන්න. අපර්ණගේ ඇසල කඳුළු පිරුණා. කවදාවත් දවාන් මෙහෙම කතා කරලා නෑනේ. කෙල්ලට හිතා ගන්නත් බෑ. හරි, තමුස ඉන්නවා. මං යනවා. දවාන් හරිම අමාරුවෙන් තමයි සෝෆා එකෙන් නැගිට්ටේ. මං යනවා බා. දවාන් කිව්වේ දීවාන් දිහා බලන ගමන්. හිටපන්, මං ගිහින් දාන්නම්. දීවාන් දන්නේ නැද තමන්ගේ මල්ලිගේ හැටි. නෑ මට යන්න පුළුවන්. දවාන් අපර්ණ දිහාවත් බලන්නේ නැතුව ගියේ ධාර්ණීට ඇහැකුත් ගහලා යකෝ මේක තමයි දවසකටවත් මිනිහා. මොනා වුණත් දවාන්ටත් ඉතින් අපර්ණ ගැන දුකක් හිතුණා. ඒත් ඉතින් අනේ මන්දා. ඔයා ගණන් ගන්න එපා අපර්ණ. කේන්ති අඩු වුණාම ඔයාට කතා කරයි. ධාර්ණී අපර්ණව සනසන්න කීවේ අපර්ණ ඇස් දෙකේ කඳුළු පුරවගෙන හිටිය නිසා. අනේ මන්දක්කා ඔයා කියන්නකෝ. ඔයා කියන ඕන දෙයක් දවාන්න අහනවා. ඒක ඇත්ත. ඒකනේ බයික් එක කකුලට දාලත් මොකුත් කිව්නේ නෑ වගේ ඉන්නේ. මෝඩ ජෝඩුව. දීවාන් හිතෙන් හිතුවේ අපර්ණ දිහා අනුකම්පාවෙන් බලලා. මං කියන්නම් අපර්ණ. අනේ අම්මපා මේකගේ මායම්. දීවාන් හිතුවේ සෝෆා එකේ ඉඳ ගන්න ගමන්. අපර්ණ කම් අපි යමු ඩාලින්. දවාන් කිව්වේ මේක ගැන වෙන්නේ නැති. දවාන් කිව්වා වගේම බාගට ඇඳගත්තු අපර්ණගේ නැන්දගේ දුව. අපර්ණ එයත් එක්ක යන්න ගියේ ධාර්ණිත් ඒ දිහා බලන් ඉන්නකොට. ඒ මොකද්ද බං ඒ ඇඳගෙන ආපු එකේ හැටි? දීවාන් තාමත් ඉන්නේ ඒ දිහාම බලාගෙන. මොනා වුණත් කෙල්ලට hina ගියා. දවාන්ටත් මේ විදිහට තමයි වෙන්නේ නැත්තේ. ඔයත් ආසාවෙන් බැලුවා නේද? කෙල්ලත් අපර්ණ අහපු දෙයම ඇහුවේ දීවාන්ගේ ප්‍රතිචාරය මොකද්ද කියලා බලන්න. හෝල් එක වගේ අරගෙන ඉන්නේ බලන්නනේ. හිතින් බැලුවම මොකද වෙන්නේ? මං රහත් වෙලා නෑනේ. අයියා මෙහෙමනම් මල්ලි ගැන මොනව අහන්නද? කෙල්ල හිතුවේ දීවාන් දිහා බලලා. හැබැයි එකක්. යන්න ගියපු කෙල්ල නැවතුනේ දීවාන් කතා කරපු නිසා. දීවාන් කෙල්ල ළඟට ආවේ දඟකාර හිනාවක් මූණේ රඳවගෙන. කවුරු හෝල් වගේ දික් කරගෙන ආවත් දීවාන්ගේ ඇඟිල්ලක් කෙල්ලගේ බඳ වටා සෙමෙන් ගියේ මෘදුවට. මේ දීවාන්ගේ සිල් බිඳින්නේ මගේ වයිෆ් ළඟ විතරයි. දීවාන් කිව්වේ කෙල්ලගේ කම්බුලක සීතල දෙතොල් තියෙන ගමන්. සත්තයි කෙල්ලගේ ඇස් දෙකත් පිවිලා ගියේ දීවාන්ගේ පහසට. කොල්ල මොහොතකින් තමන්ගේ දෙතොල් කෙල්ලගේ දෙතොල මත තිබ්බේ කෙල්ලගේ බඳ වටා තම දෑත් ඇවලා. කෙල්ලගේ දෙතොල් දීවාන්ගේ සිප ගන්න වේගය වැඩි වෙත්ම කොල්ලගේ දෑත් කෙල්ලගේ ටී-ෂර්ට් එක අස්සෙන් කෙල්ලගේ නිරුවත් පිට පුරා දිව ගියේ නොයිවසිල්ලෙන්. කෙල්ලගේ දෑත් දීවාන්ගේ හිස කෙස් පුරා දිව යන්න ගත්තේ දීවාන්ගේ පහසට නතු වෙද්දී. කෙල්ලගේ දෑත් කොල්ලගේ ෂර්ට් එකේ බොත්තම් ගැලවිලා ගියේ කෙල්ල ෂර්ට් එක තදින් අල්ලගත්ත නිසා. මම මේක ලේසියෙන් පරාද වෙන්නේ නෑ දීවාන්. ඇන්ඩ්‍රියා හිතුවේ තමන්ගේ අල්මාරියෙන් පරණ ෆයිල් වගේක් අදින ගමන්. මුම් මැරිලා ගිහිල්ලත් නිදහසක් නෑ. ඇන්ඩ්‍රියා කේන්තියෙන් අතරගත්ත ෆයිල් එක විසික්කරේ බිමට වැටෙන්න. ඇන්ඩ්‍රියා කවදාවත් හිතුවේ නෑ තමන් කරපු දේවල් ආපහු ඇදිලා එයි කියලා. හැමදේම අවසන් කරපු නිසා ඇන්ඩ්‍රියා හිටියේ පුදුම නිදහසකින්. අමාරුවෙන් ගත්තු තමන්ගේ වස්තුව ලේසියෙන් ධාර්ණීට දෙන්න ඇන්ඩ්‍රියා ලෑස්ති නෑ. උරුදු කාලේ ඔයාලත් කැමති ඇති ඔයාලා ආසම විදිහට මේ වගේ DTF print t-shirt එකක් කරගන්න. ඉතින් ගොඩක් අඩු මුදලකට ඔයාලට කස්ටමයිස් t-shirt එකක් අපිට කියලා දැන් කරගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 900ක් වගේ ගොඩක් අඩු මුදලකට කලර්ස් ගොඩකින් ඔයාලට ප්ලේන් t-shirt එකක් අපෙන් ගන්න පුළුවන්. ඉතින් කරන්න තියෙන බොහොම පොඩි දෙයයි. මේ පහළ තියෙන WhatsApp නම්බරයට දැන්ම මැසේජ් එකක් දාන්න.